වයි හැන්දෑව නිකයත් එක්ක දිල් ඔයාට නිකං හරි ඩේවිඩ් කැමරන් මූන්ට මූුණ හම්බුනොත්වා මොකද කරන්නේ මම දනගාල වැඳලා ජුරාසික් පාක් එකේ පොඩි චරිතයක් කියනවා. ඒමකද එයාගෙන් ජුරසික් පාක් චරිතිල්ලන්නේ එයා නේද ජුරාසික් පාක් කලේ? ඒ ජේම්ස් කැමරන් යෝධයෝ මේ ඇවිල්ලා ඩේවිඩ් කැමරන් එයා තමයි එංගලන්තේ අගමැති. පෞගිය දවසක මනුස්සෙක් එංගලන්තේ හොඳ පාක් එකක ජොගින් කර කර ඉඳලා තියෙනවා. දියත පාක් එකේ වෙන්නේද? දියත පාක් කොහෙද එංගලන්තේ තියෙන්නේ? අපෝ එහෙ නැද්ද? වැඩන්න. ඒ වගේම තව වෙන වෙන පාක්ස් තියෙනවා. පහුගිය දවසක ඔය පාක් එකේ ජොගින් කර කර හිටපු මිනිස්සෙක්ගේ ඇඟේ කවුද එක්කෙනෙක් හැප්පිලා. නැහැදිච්චකම. නෑ එහෙම නැහැදිච්චකමකට නෙමෙයි. ජොගින් කරද්දී ඇඟේ හැප්පිලා. ඔයාට කියන ඇඟේ හැප්පිලා තප්පර 5ක් ගිහිල්ලා නෑ. අර ජොගින් කර කර හිටපු මිනිස්සයා ගාවට පොලිසියෙන් ඇවිල්ලා වට කරලා ප්‍රශ්න කරලා ලොකු විකාරයක් කරලා තියෙනවා. නෑ. දැන් අර මිනිස්සු බලන්න මේ මොනවද මේ අහක යන දේවල් මගේ ඇඟේ කඩන් වැටෙනව නේද කියලා. පාක් එකේ දේවාලත් තිබෙලා නේද? නෑ. ඒ මනුස්සයට හිතා ගන්න බැරිලු ඇයි මේ පොලිසිය වට කරලා මෙයාව අල්ලගත්තේ කියලා. බලද්දි මෙයා ජොගින් කර කර ඉද්දී අර ඇඟේ හැප්පිලා තියෙන්නේ එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන් මහත්තයාලු. නෑ. එක්ස්කියුස් මී නිකයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? එංගලන්තේ අගමැතිට ජොගින් කරන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවද? නෑ එහෙම මේ අගමැතිලාට එහෙම එකක් නෑ. ඩේවිඩ් කැමරන් හොඳ සෞඛ්‍ය මට්ටමේ ඉන්නවා. ඒ කියන්නේ ඇවිදින්නම පුළුවන්ද? ෆිට් පොරක්. නෑ. කොහොම හරි දැන් මේ ඇඟේ හැපුණු සිද්ධිය අගමැතිතුමා එච්චර ගණන් අරගෙන නෑ. එයාට එච්චර එක ලොකු එකක් නෙමෙයි. හැබැයි මේ එයාගේ වටේ හිටපු ආරක්ෂක කණ්ඩායම් තමයි මේ වැඩෙන් ෆෝම් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ලු අගමැතිට නිකන් හරි ওই විදියට ඇවිල්ලා කරදරයක් කරොත්. ඒක නිසා තමයි කලබල වෙලා මෙයාව අල්ලගෙන තියෙන්නේ. පස්සේ වැඩේ ෂේප් කරගෙන කියලා තමයි ආරංචි වෙන්නේ. නිකයි අපේ ගමේ මන්ත්‍රීතුමත් ගමේ ජොගින් කර කර ඉන්නකොට හැප්පුණානේ ඇඟේ. නෑ මොකද ගහලා කරලා තලලා තුවාල කරලා ජොගින් කරන එක තහනම් කරලා කකුල් කඩන්න නැතිනේ. නෑ අල්ලන්න බැරි වුණා. නවත්ත ගන්නවත් බැරි වුණා. ඒ කියන්නේ නයිට් රයිඩර් ගෑන්ගේද හැප්පුණේ? නෑනේ මන්ත්‍රීතුමා ජොගින් කරලා තින්නේ රේල් පාර ගාව. කෝච්චියට හැප්පුණේ. නෑ. එතනමයි. කෝච්චියද? නෑ මන්ත්‍රීතුමා. ඉතින් කෝච්චිය තහනම් කරේ නැද්ද? නෑ අපේ ගමේ කට්ටිය කෝච්චියට මල් මාලා දාලා ඊට පස්සේ පිළිගත්තේ. ඒ මොකද? මාර සැලකිලි පස්සේ කෝච්චියට. ඔයාට කියන්නේ එක්කෙනෙක් කෝච්චිය එන්ජින් එකට දාන ගහලා වැන්ද. ඒ මොකද? ඇයි අනේ රටට ජාතියට මාර සේවයක් නේ කරේ. ඇමතිතුමාද? නෑ යෝධයෝ කෝච්චිය. ආහා